වයසට යද්දි සාමාන්‍යයෙන් අත් දෙකේ කකුල් දෙකේ රැලි වැටෙනවා. මේ රැලි වැටෙන එක ස්වභාවිකයි. ඒත් ගෙදරදීම පුංචි වෙලාවක් වෙන් කරලා මේ සත්කාරය කළොත් ඒ රැලි වැටුණු සමට අලුත් පණක් දීලා ආයෙමත් බේබි සමක් වගේ මෘදු කරගන්න පුළුවන්. ඉතින් අත් කකුල් වල රැලිමක් කළා බේබි සමක් වගේ හදලා දෙන ගස් ලැබු සහ මීපැණි මැදි සත්කාරය මේකට අවශ්‍ය වෙන්නේ හොඳින් ඉදුණු ගස් ලැබු කෑල්ලක්, පිරිසිදු මීපැණි තේ හැන්දක්, යෝගට් හෝ නැවුම් කිරි හැන්දක්, කොළපාට විටමින් E කරලා. මේ ඔක්කොගෙම කරන්නේ තෙතමනේ රඳවගෙන ඇදෙන සුළු බව වැඩි කරන්න තමයි මේ හැම දෙයකින්ම අපිට උදව් වෙන්නේ. ඉතින් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. පළමුවෙන්ම පැපොල් කෑල්ල අරගෙන එහෙම නැත්නම් ගස් ලැබු කෑල්ල අරගෙන පුංචි කෑලි වලට කපන්න. හැන්දකින් සූරලා ගත්තත් කමක් නැහැ. බ්ලෙන්ඩර් එකකට දාලා හෝ හොඳට ක්‍රීම් එකක් වගේ වෙනකම් පොඩි කරන්න. ඉන්පස්සේ මේක පිරිසිදු භාජනයකට දාගෙන මී පැණි ටිකයි නැවුම් කිරි හෝ යෝගට් හැන්දයි E විටමින් කරලයි මේකට කලවම් කරන්න. හොඳට පේස්ට් එකක් වෙනතුරුම කලවම් කරන්න ඕන. මෙහෙම කලවම් කරගත්තම ඔයාලට පෙනේවි කඩෙන් ගෙනාපු ලෝෂන් එකක් වගේ හොඳ ක්‍රීමි එකක්. ඉතින් මේ ක්‍රීම් එක හරිම සුවඳක් එනවා. දෙවනුව කරන්න තියෙන්නේ ඔයාලට මේක ආලේප කරන එක. මුලින්ම කරන්න තියෙන්නේ අත් දෙක සහ කකුල් දෙක මද උණුසුම් වතුරෙන් හොඳට සෝද ගන්න. ඊට පස්සේ මේ හදාගත්තු පේස්ට් එක ටික ටික අරගෙන කකුල් වල සහ අත්වල රැලි වැටුණු තැන්වල වගේම හැමතැනම ඝනකමට ගන්න. ඉන්පස්සේ විනාඩි 5ක් විතර හිමිහිට රවුම්කාරව ඇඟිලි වලින් සම්බාහනය කරන්න. ගස් ලැබු වල තියෙන සිසිල් ගතිය නිසා සමට පුදුම සහනයක් දැනේ. තව විනාඩි 20කට පස්සේ ඇල් වතුරෙන් කකුල් දෙක හොඳට සෝදලා හරින්න. සබන් ගන්න එපා. සෝදලා ඉවර වෙලා පිරිසුදු තුවාලයකින් තෙත මාත්තු කරන්න. මෙහෙම සෝදාගත්ත කකුල් දෙකේ මොරිස්චරයිසර් ක්‍රීම් ටිකක් හොඳින් තවර ගන්න. අනිවාර්යයෙන්ම මේක සතියකට දෙවරක්වත් කරනවා නම් තමයි හොඳ. ඒකට හේතුව සමේ තෙතමනේ ඒ විදිහටම රැඳිලා තියෙන්න මේක අකණ්ඩව කරන්න ඕන. මේ සත්කාරය කරනකොට හදාගත්ත පේස්ට් එක කල් තියාගන්න බැරි නිසා එදිනෙදා අවශ්‍ය ප්‍රමාණයට හදාගන්න වග බලා ගන්නත් ඕන. ඉදුණු ගස් ලැබු මී පැණි සහ කිරි කියලා කියන්නේ සමට ඉතාමත් ගුණ දෙන පෝෂ්‍යදායී සංඝටක අඩංගු ද්‍රව්‍යයන් ටිකක්.